Hi guys, welcome back to my YouTube channel. මම අදත් මේ vlog එක අරගෙන ආවිල්ලා තියෙන්නේ ඔයාලත් එක්ක විශේෂ තැනකට යන්න විශේෂ දෙයක් share කරගන්න. ඉතින් යන්න කලින් මම අරගෙන යන්න මේ වගේ සෑන්ඩ්විච් ටිකක් හදාගත්තා. ඊට පස්සේ ඇපල් ටිකක් අර ගම්බිරිස් ලුණු දාලා ලෑස්ති කරගත්තා. මොකද අපිට ගියාම මොනවා හරි කපන්න එපා. ඉතින් ඒකට තමයි මම මේ ටික ලෑස්ති කරගත්තේ. පොඩි පික්නික් එකක් වගේ. ඒත් ඔයාලා දන්නවා මේ මාසේ මොකක්ද කියලා. ඉතින් මේක තමයි ඔක්තෝබර් මාසේ. ඔක්තෝබර් මාසේ කියන්නේ ඕටම් එක පටන් ගත්තු මාසෙ. ඉතින් ඕටම් එකේදී පරිසරයේ විශේෂ වෙනස්කම් වෙනවා. දැන් මම මේ ඔයාලට පෙන්වන්නේ යන ගමන්. ඉතින් ඔයාලට පේනවා කොහොමද පරිසරයේ ඕටම් එකත් එක්ක වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ගස්වල කොළ ඔක්කොම කහ පාටට රතු පාටට දැන් හැරෙන ගමන් තියෙනවා. ඉතින් තව ටික දවසකින් මේ කොළ ඔක්කොම බිමට වැටෙනවා. දැනටත් සමහර තැන්වල කොළ වැටිලා තියෙන්නේ කහ පාටයි සම්පූර්ණයෙන්ම. ඉතින් හරිම ලස්සනයි බලාගෙන ඉන්නත්. අපි අද යන්නේ ඇත්තටම කිව්වොත් සෙක්ටර් 6 වලට බුකාරෙස්ට් වල සෙක්ටර් 6 වලට. මොකද එහෙ තියෙනවා හැලොවින් ෆන්ක්ෂන් එක. ඉතින් ඔක්තෝබර් නොවැම්බර් කියන්නේ හැලොවින් සීසන් එක. ඉතින් අපි අද ආවේ හැලොවින් ෆෙස්ටිවල් එකක් බලන්න. දැන් අපි සෙක්ටර් 6 වලට ඇවිල්ලා ඉන්නේ. සෙක්ටර් 6 වල කංග්‍රාෂ් වල තියෙනවා ලොකු පාක් එකක්. ඒ පාක් එක ඉවර වෙනකොටම තියෙනවා ලොකු ලේක් එකක්. ඒ ලේක් එක වටේ ලොකු බන්ට් එකක් තියෙනවා. ඒක රෙඩ් කාපට් එකක් එක්ක මාරම ලස්සනයි. එතනට ගියාම මේ වගේ බන්ට් එක උඩට නගින්න ඕනේ. නැගලා ඒ ලේක් එක වටේම අපිට පුළුවන් ඒ බන්ට් එක දිගේ ඇවිදගෙන යන්න. මම මෙතන වීඩියෝස් කලින් දාලා තියෙනවා. මොකද අපි මෙතනට ආවා හිම පදින්නත්. අපි මේ බන්ට් එක උඩ ඉඳලා පල්ලෙහාට ලිස්සගෙන එනවා හිම දිගේ. ඉතින් මම මේ වීඩියෝ එකත් මෙතනට පින් කරන්නම්. ඔයාලට ඒකත් බලන්න පුළුවන්. අම්මෝ මාරස් මේ මොකද තම මේ බක් මේ මොකක්ද නෙමෙයි මේ තැනට එන ඕනම කෙනෙක් ෆස්ට් ටයිම් එනකොට මෙතන view එක දැකලා සර්ප්‍රයිස් වෙනවා. මොකද පාර දිගේ ඇවිල්ලා මේ බන්ට් එක උඩට නැගලා එකපාරට මේ ලේක් එක පේන්න ගත්තාම අහසත් එක්ක මාරම ලස්සනයි මේ view එක. හිතා ගන්න බෑ. ඒත් අපි අද ස්පෙෂලි ආවේ මේකේ තියෙන හැලොවින් ෆන්ක්ෂන් එක බලන්න. ඉතින් බන්ච් එකට ඇවිල්ලා එක දිගේ යනකොට හැම තැනම පොඩි ආචර්ස් වල ගහලා තියෙනවා හැලොවින් එකට අදාළ එක දේවල්. ඒ කියන්නේ මකුළු එතකොට ඇට සැකිලි ඒ වගේ දේවල් වලින් සරසලා තියෙනවා ඒ යන පාර. මොකද මේ බන්ට් එක දිගේ දිගටම ඇවිදන් ගියාම අපිට යන්න පුළුවන් පොඩි අයිලන්ඩ් එකකට. ඒ අයිලන්ඩ් එකේ තමයි හැලොවින් ෆන්ක්ෂන් එක තියෙන්නේ. ඉතින් ඒ බන්ට් එක දිගේ අපි දෙන්න දැන් ඇවිදගෙන යන ගමන් ඉන්නේ. මේ හැලොවින් ෆෙස්ටිවල් එකේ නම තමයි වෙස්ට් සයිඩ් හැලෝ ෆෙස්ට්. ඔයාලා දැක්කත් දන්නා වීඩියෝ එකේ මම පෙන්නුවා පුංචි කෝච්චි දාලා තිබුණා මෙතනට එන්න. ඒ කියන්නේ බන්ට් එක දිගේ ඇවිදින්න නැතුව පුංචි කෝච්චි වලින් මෙතනට එන්නත් එදා දාලා තිබුණා පුංචි කෝච්චි කිහිපයක්ම. ඔන්න අපි දැන් හිමින් ඇවිදගෙන ඇවිල්ලා අයිලන්ඩ් එකට ඇතුළු වුණා. ඉතින් අයිලන්ඩ් එකේ එන්ට්‍රන්ස් එකේම මේ විදිහට හැලොවින් එකට අදාළව ටිකක් භයානක පෙනුමක් දෙන විදිහට ඩෙකොරේෂන්ස් කරලා තිබුණා. ඩමිස් තියලා ඉතින් ටිකක් ඒ වගේ දේවල් වලින්. ඊට පස්සේ තව චුට්ටක් ඉස්සරහට ආවහම මේ වගේ වටක් තියලා ඒ විදිහට හදලා තිබුණා. එතනින් පස්සේ මුලින්ම තියෙන්නේ හැලොවින් මාකට් එක. ඊට පස්සේ අපි ගිය හැලොවින් මාකට් එකට පොඩි shops මේ වගේ හට්ස් ගහලා එක හැලොවින් එකට අදාළ එක දේවල් විකුණනවා. key tags ඇඳුම් එතකොට ඔය එක වෙස්මෝනෝ balloons
හැලොවින් එකට අදාළ හැමදේම මේ මාකට් එකේ ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම රැට මෙතන මියුසිකල් ෂෝ එකක් තියෙනවා. ඒකට තමයි ඔය ස්ටේජ් එක රෙඩි කරන්නේ. ඊට පස්සේ තව ටිකක් දුර ඇවිදගෙන ආවම මේ වගේ හැමතැනම ඉතින් ගොඩක් එක එක විදියට ඩෙකොරේට් කරලා තියෙනවා. ගොඩක්ම ඉතින් වට්ටක්ක තමයි යූස් කරලා තියෙන්නේ මේ දේවල් වලට. හැලොවින් එකේ මේන්ම සිම්බල් එකක් නේ වට්ටක්ක ගෙඩිය කියන්නේ. ඉතින් ගොඩක්ම තැන්වල වට්ටක්ක ගෙඩි තමයි දකින්න තියෙන්නේ. ෆැමිලි පාටට මාරම ලස්සනයි. සමහර තැන් මාරම ලස්සන විදියට ඩෙකොරේට් කරලා තිබුණා. මම දැන් ඔය පෙන්නන තැනත් ඒ වගේ ෆැමිලි සුදුයි තීම් එකෙන් වට්ටක්ක තියලා හරිම ලස්සනයි සමහර තැන්. ඒ ගැල මේකට ඔයා මුණ දාන්න. වීඩියෝ එකක් කරා. මං ඉතින් පොඩක් මුණ දාන්න. Rhoda. Foto ya? මං ඇත්තේ ෆොටෝ එකක් ගන්න. මෙතනට ඇවිල්ලා හිටපු ගොඩක් අය හැලොවින් තීම් එකට අදාළව ඩ්‍රෙස් කරගෙන ඇවිල්ලා හිටියා. මට හිතෙන්නේ කම්පිටිෂන් එකක් තියෙන්නේ නැති. ඉතින් ගොඩක් අය වැම්පයර්ස්ලා විදියට, ඩ්‍රැකියුලා විදියට, වෙයාවුල්ස්ලා විදියට, එතකොට වෙන්ස්ඩේ කෙයර් ගර්ල් විදියට, ඊට පස්සේ ගෝස්ලා විදියට එක එක විදියට ඩ්‍රෙස් කරගෙන ඇවිල්ලා තිබුණා. අනිත් එක සොම්බීස්ලා වගේ. මෙතන තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඉතින් එන්ට්‍රන්ස් එකෙත් මේ වගේ ලස්සනට වට්ටක්ක වලින්ම එන්ට්‍රන්ස් එකත් හදලා තියෙනවා. පොඩි පොඩි වට්ටක්ක ගෙඩි යූස් කරලා. අපි දෙන්න මුලින්ම වටේම ඇවිද්දා මොනවාද තියෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ අපි දෙන්නට හිතුණා ටිකක් වාඩි වෙලා රෙස් කරන්න ඕනි කියලා. මොකද මෙතන ටිකක් එහාට වෙන්න බැලූන් චෙයර්ස් දාලා තිබුණ හැමතැනම අපි දෙන්න බැලූන් චෙයර්ස් දෙකක් හොයාගෙන ටිකක් රෙස් කරන්න ඕනි කියලා හිතුණා. මොකද අපි කන්නගෙන ආපු දේවලුත් තියෙනවානේ. ටිකක් කාලා බීලා චිල් එකේ ඉන්න ඕනි කියලා හිතුණා. මේ හැලොවින් ෆෙස්ටිවල් එකේ වෙනම ෆුඩ් ස්ටෝල්ස් දාලා තිබුණා. ඉතින් අපිට කන්නගෙන ආපු දේවල් තිබුණු නිසා අපි දෙන්න ඩිසයිඩ් කරා කොෆි මොනවා හරි බොනවා කියලා. ඉතින් එයා දැන් ගියා කොෆි දෙකක් අරන් එන්න. මම මෙතන බැලුන් චෑ එක තියාගෙන හිටියා. මොකද ඒක නැති වෙනවා. මොකද ගොඩක් අය ඉතින් වාඩි වෙන්න ප්ලේසස් හොයනවා. මේ වෙලාවේ එතන ප්ලේස් එක මාරම චිල්. මොකද එතනට වටේම පේනවා මොනවද වෙන්නේ කියලා. පිටිපස්සෙන් ගඟ තියෙනවා. ඉතින් කොෆි ගේන්න ගියපු මිනිස්සයා මට බබල් ටී අරන් ඇවිල්ලා. මොකද මම බබල් ටී ෆෑන් කෙනෙක්. ඉතින් එයා බබල් ටී එකක් අරන් ඇවිල්ලා තිබුණා මට. ටෙස්ට් එකක් දෙන්න. අනිත් ඔබත් එන්න. අතන දාන්න එපා. අපි දෙන්න කාලා ඊට පස්සේ බබල් ටී එකක් බීලා මේ වගේ වාඩි වෙලා චිල් එකේ වටේම මොනවාද වෙන්නේ කියලා බල ඉන්නකොට එතන තිබුණා ෂෝ එකක්. ඒක පටන් ගත්තා. ඉතින් අපි ගියා ඒක බලන්න.
pentru Challenge Arts. Ei sunt colaboratori. Să știți că ați dat cam puține aplauze pentru cum au dansat ei. Hai să-i mai aplaudăm încă o dată. The graveyard shift is about to start. A cold chill blooms inside your heart. The witches circle chanting low, casting a neon toxic glow. The ghosts are leaving their haunted walls to answer the party's rocking call. Yeah, the zombies groan to the beat tonight. The monsters roar under the strobe light. The witches hex the atmosphere, and all our favorite freaks are here. So let the silver moonlight crack. ඉතින් ෂෝ එක ඉවර වෙලා අපි ආවේ ගේම්ස් තියෙන පැත්තට. මේ ෆෙස්ටිවල් එකේ ගේම්ස් කිහිපයක්ම තිබුණා. ඒ කියන්නේ ගොඩක්ම තිබුණේ VR related games. ඒ කියන්නේ virtual reality. මේ වගේ උස වාහන කියන්නේ එකක් තිබුණා. ඊට පස්සේ roller coaster එක තිබුණා. අපිට එක එක දේවල් සිලෙක්ට් කරගන්න පුළුවන් අපිට මොනවාද යන්න ඕනි කියලා. ඉතින් මේකට නැගගම අපිට ඒක රියල් වගේ දැනෙනවා. ඉතින් ඔයාලත් මේ වගේ දේවල් ප්ලේ කරලා ඇති. මෙහෙම පරිසරයේ තිබුණට දැන් වෙලාව ගොඩක් රෑ වෙලා. ඒ කියන්නේ වෙලාව 8 විතර වෙලා. ඉතින් ලේක් එකත් හරිම ලස්සනට පේනවා. ඉර බැහැගෙන යනවා. ඉතින් අපි තීරණය කරා එන්න ඕනේ කියලා. ඒ රෙඩ් කාපට් එක දිගේ ඇවිදගෙන එනකොට මේ පෙනුණු වටපිටාව මාරම ලස්සනයි. හෙවන් එකක් වගේ. උඩින් මේ විදියට ප්ලේන්ස් යනවා. ලේක් එක තියෙනවා, හස තියෙනවා, හසේ කලර්ස් මාරම ලස්සනයි. ඒක දිහා පැය ගාණක් වුණත් බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් අපි හිමින් මේ විදියට බලාගෙන ආවා. අනිත් එක ලේක් එකේ තාරාවෝ පාත්යෝ ඒ ගොඩක් සත්තු හිටියා. අලුවර හැලෝවින් ෆෙස්ටිවල් එක තිබුණු අයිලන්ඩ් එක තමයි මේ දැන් ඔයාලට මේ පෙන්වන්නේ. අපිට මෙතනට පේන්නේ මේ විදියට. එතන දැන් ඉර බැහැගෙන යනවා මාරම ලස්සනයි. අපිට මියුසිකල් එකත් බලන්න ඉන්න තිබුණා නම් හොඳයි. ඒත් අපිට එන්න උනා මොකද ගොඩක් රෑ වෙලා නිසා. ඉතින් හැලෝවින් ෆෙස්ටිවල් එක ඉවරයි. අපි ගෙදර ආවා. ඉතින් මේ තමයි මම කැප්චර් කරගත්තු ෆොටෝස් ටික. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක බලලා එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. මම ආවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න. තත්නම් මමලා චටින් කරගෙන ඉන්න. ඉතින් එන්න බයි බයි.